ආයිබෝවන් සුසන්ස් කිචන් YouTube channel එකට වෙනද වගේම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ මුදල් ඉතිරි කිරීම ගැන වීඩියෝවක්. ඒ කියන්නේ අනවශ්‍ය විදියට මුදල් නාස්ති කරගන්නේ නැතිව ඉතිරි කරන ටිප්ස් ටිකක් තමයි අරගෙන එන්න හිතුවේ. ඉතින් එදිනෙදා ජීවිතයේදී මුදල් අර පරිස්සමින් පාවිච්චි කරන විදිය තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් ඔන්න අද මම කතා කරන්නේ තවත් අභියෝගයකට මුහුණ දෙන විදිය ගැන. මේ අභියෝගය ගැහැණු කෙනෙකුට වුණත් පිරිමි අයෙකුට ඒ වගේම ඕනම කෙනෙකුට වුණත් මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි මුදල් ඉතිරි කිරීමේ අභියෝගය. අපිට ගිණුමක් ඕපන් කරලා මනි චැලෙන්ජ් එකක් කරලා ඒ වගේම කැටයකට දාලා මුදල් ඉතුරු කරන්න පුළුවන්. මෙතෙන්දී මුදල් ඉතිරි කිරීමේදී ලොකු කුඩා ભેදයක් නැහැ. ඒ ඉතුරු කරන්නත් මුදල් තියෙන්න ඕනනේ. අද පවතින තරඟකාරී සමාජයත් එක්ක මුදල් ඉතුරු කරන්න අමාරු තමයි. නමුත් උත්සාහ කළොත් බැරි නෑ. අපි හිතමු ගෘහණියක් තරුණියක් ගැන. ඒ වගේම මේ කාන්තා දෙපාර්ශවයට, ඒ කියන්නේ කාන්තා පාර්ශවයට මේ අභියෝගයට ලේසියෙන් මුහුණ දෙන්න පුළුවන්. මොකද ගෙදර පරිපාලනය බොහෝ දුරට තියෙන්නේ ගෘහණිය අතේ නිසා. ගෙදරක සැමියා බිරිඳ දෙන්නම රැකියා කරන අය වෙන්න පුළුවන්. එක්කෙනෙක් රැකියා කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් පවුලක ගෘහණිය තමයි ආදායම් වියදම් බැලන්ස් කරන්නේ. ඉතින් මොකද ස්වාමි පුරුෂයෙක් ඉතින් සාමාන්‍යයෙන් රැකියාවත් එක්කම සිටින ගොඩක් මහන්සි වෙන කෙනෙක් වෙන්න පුළුවන්. මොලේ මහන්සි කරන කෙනෙක්, ඒ වගේම කය වෙහෙසවා වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට හැම ස්වාමි පුරුෂයෙක්ම තමන්ගේ බිරිඳ අතර තමයි මුදල් ටික ගෙනල්ලා දෙන්නේ. එතකොට ගෘහණිය දැනගන්න ඕනේ මේකේ තියෙන අනවශ්‍ය, කියන්නේ හැමදාම ගෙදරට අවශ්‍ය ප්‍රධාන අවශ්‍යතා ටික නීටු කරගන්නේ. ඒ කියන්නේ ආහාර පාන, ඒ වගේම ගමන් වියදම්, ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ඒ වගේම විනෝදෙට, ඒ කියන්නේ විනෝද ගමනක් යන්න එකක් වෙන්න පුළුවන්, රෑ කෑමකට යන එකක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකින්ම ගෘහණියට පුළුවන් විය යුතුයි අර පරිස්සමින් යුතුව ඒ මුදල වියදම් කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම අපි එකටම කරන්න ඕනේ මේ තුලින් මුදලක් ඉතුරු කරන එක. ඒ ඉතුරු කරලා තමයි අපි මේ වියදම් පක්ෂයට යන්න ඕනේ. ඉතින් ගෙදරක සැමියා ඒ වගේම බිරිඳ රැකියා කරන අය වුණොත් දෙන්නගම සැලරි එක එකතු කරලා පුළුවන් කරන්නේ මොනවද කියලා තීරණය කරන්න මාසෙට අදාළව. ඉතින් ඔයාලට මේක මාසෙම යම් මුදලක් ඉතිරි කරන්න කටයුතු කරගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් පවුලක ගෘහණිය තමයි ආදායම් වියදම් බැලන්ස් කරන්නේ. ඉතින් ප්‍රධානම දේ තමයි ගෙදරට අවශ්‍ය ඒ කියන්නේ අවශ්‍ය දේවල් වන ග්‍රොසරි shopping කිරීම. ඒ වගේම එළවලු ගන්න යනවා, පළතුරු ගන්නවා. ඉතින් මොනවද මෙතෙන්දී අපිට කරන්න පුළුවන්? ඉස්සර වෙලාම මේ ආදායම් වියදම් පාලනයේදී වියදම් පාලනය කරගන්න ඕනේ. ඉතින් ගෙදරට අවශ්‍ය ආහාර පාන ගන්න යනවා කියලා හිතමුකෝ. එතෙන්දී මුලින්ම මීල් ප්ලෑන් එකක් හදලා ගෙදරට ගේන ග්‍රොසරි shopping bill එක හදාගන්න ඕනේ. මෙතෙන්දී බලන්න ඕනේ, කියන්නේ අපිට අත්‍යවශ්‍ය වියදම් කපා හරින්න, ඒ කියන්නේ සමා වෙන අනවශ්‍ය වියදම් කපා හරින්න පුළුවන්. අපිට අත්‍යවශ්‍ය දේවල් වල ඒව විතරක් ගන්න පුළුවන්. මොකද අනවශ්‍ය දේවල් ගත්තොත් වැඩිපුර අපි බඩු ගෙනාවොත් එතන ඇත්තටම අනවශ්‍ය වියදමක්. ඒ නිසා අඩුපාඩු මොනවද කියලා බලන්න. පරිප්පු තියෙනවා වෙන්න පුළුවන්, ටිකක් සීනි ඉතිරි වෙලා තියෙන්න පුළුවන්. එහෙමනම් ඒ අඩුපාඩුවට විතරක් ඊළඟ සැරේ, මේ කියන්නේ මේ මාසේ පඩියෙන් බඩු ගේන්න ඕනේ අඩුපාඩු විතරක්. මොකද බඩු ගෙදර ගොඩ ගහලා තියන්නේ නැතිව එතනින් අපිට මුදල් ඉතිරි කිරීමක් කරගන්න පුළුවන්. ගෙදර තියෙන බඩු මොනවද කියලා බලලා අඩුපාඩු ටික විතරක් කොලයක් අරගෙන ලියා ගන්න. අඩුවක් නැතිව සිල්ලර බඩු තියෙන එක හොඳයි තමයි. ඉතින් එහෙම හිතලා ගොඩාක් ගෙදරට වැඩියෙන් බඩු ගේන්න හොඳ නෑ. ඒක අනවශ්‍ය වියදමක් වෙනවා. ඒකයි හිතන විදියට නැතිව ග්‍රොසරි shopping list එක හදාගත යුත්තේ.
නැත්නම් දකින දේ ගන්නවා. වැඩිපුර සහල් ගෙනාවොත් කැදලි හැදිලා විසි කරන්න වෙනවා. ඇට වර්ග වැඩි වුණොත් ඒත් එහෙමයි. ගුල්ලෝ ගහලා අපිට විසි කරන්න වෙනවා. ඉතින් ඒක ගොඩක්ම සිල්ලර බඩු සඳහා වෙන දෙයක්. ඉතින් අපි මාසෙටම ග්‍රොසරි සඳහා ග්‍රොසරි shopping කරාම මට ඇත්තටම සිල්ලර බඩු වලට විතරක් ඔන්න අපි හිතමු 35000ක් අයින් කරනවා කියලා. ඊට පස්සේ අපි බෙදා ගන්න ඕනේ සතියකට අවශ්‍ය එළවලු පළතුරු මොනවද, මස් මාළු මොනවද, බිත්තර වර්ග මොනවද, ඒ අවශ්‍ය ගානේ ගෙදර ඉන්න සමාජිකයන් ප්‍රමාණය අනුව ගේන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න එතෙන්දී ඒ ඉතුරු මුදල අපිට ඒ කියන්නේ අනවශ්‍ය වියදම් කරන්නේ නැතුව යම් මුදලක් ඉතුරු වුණා නම් ඒක අපිට බොක්ස් එකකට දාලා අරන් තියන්න පුළුවන්. ඉතින් ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදවන මුදල් මේ විදිහටම අර පරිස්සමින් පාවිච්චි කරන්න පුළුවන්. දරුවන්ට අනවශ්‍ය විදිහට මුදල් ඇතෑරියොත් ඇත්තටම දරුවොත් නොමගට යන්න පුළුවන්. මුදල් වල අගය නැති වෙන්නත් පුළුවන්. ඉතින් සමහර සමහර පාසල් අධ්‍යාපනය ලබන දරුවෝ ඉන්නවා ඒ ගමන් වියදම් වලදී ඒ වගේම ඉස්කෝලේදී කන්න සල්ලි ටිකක් දුන්නත් ඒ සල්ලි ඉතුරු කරගන්න දරුවෝ ඉන්නවා. ඉතින් බස් එකට මුදල් දුන්නම ඒවා අර පරිස්සමෙන් වියදම් කරලා ගේන දරුවෝ ඉන්නවා. ඉතින් හරිම වටිනවා ඒක පුංචි කාලේ ඉඳලම පුරුදු වුණාම. ඉතින් සාමාන්‍යයෙන් මෙතෙන්දි මම කියන්නේ ඔයාලට ලෝභ වෙලා වැඩ කරන්න කියලා නෙමෙයි. අනවශ්‍ය වියදම් නොකර ඉතිරි කරන්න උත්සාහ කරන්න කියලා තමයි මම මෙතෙන්දි ඔයාලට කියන්න හදන්නේ. මුදල් දරුවන්ට මුදල් එකතු කරන්න දරුවන්ට උනත් කැටයක් අරන් දීලා ඒකට දමන්න හුරු කරවන්න පුළුවන්. ඒ වගේම ගෙදර ලයිට් බිල්, වතුර බිල්, ෆෝන් බිල් ඒ වගේ ඒ අනවශ්‍ය නාස්ති අඩු කරලා අපිට එතනදී ගොඩාක් විදුලි බිල අඩු කරගන්න, ෆෝන් බිල් අඩු කරගන්න ක්‍රම යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ තුලිනුත් අපිට අනවශ්‍ය විදියට මුදල් වියදම් වෙන එක නතර කරගන්න පුළුවන්. අනවශ්‍ය විදියට වතුර නාස්ති කරන්නේ නැතුව වැඩ කරන්න පුළුවන්. ඒ වගේම විදුලියත් ඉතිරි කරන්න පුළුවන්. ෆෝන් වලට සල්ලි දාද්දී මොකක් හරි පැකේජ් එකක් අඩු ගාණක් යන පැකේජ් එකක් දාගන්න පුළුවන්. මේ විවිධ ක්‍රමයට පුළුවන් අර පිරිමැස්ම ඇති කරගන්න. ඉතින් ඒ වගේම අනවශ්‍ය ගමන් වියදම් යන එක නවත්තලා ගමනාගමනය සඳහා යන වියදමත් අපිට අඩු කරගන්න පුළුවන්. ඉතින් මොකක් හරි ලිමිට් එකක් ඇතුව තමයි අපි සාමාන්‍යයෙන් විනෝද ගමනක් යන්න ඉන්නවා නම් ඒකත් යම් කාලෙකදී අවුරුද්දකට එක සැරයක් දෙපාරක් ඒ වගේ ලිමිට් එකක් ඇතිව කරොත් ඒ සඳහාත් යන අනවශ්‍ය වියදම් අඩු වෙනවා. ඒ වගේම ගෘහණියක් ආසයි ගෙදරට විවිධාකාර බඩු ගන්න. මමත් හරිම ආසයි. නමුත් ඒකටත් අපි ක්‍රමවේදයක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ shopping කරද්දි දකින දේ ගන්නෙ නැතිව ඒකේ ප්‍රයෝජන ගැන හිතලා අත්‍යවශ්‍ය නම් විතරක් අරගන්න පුළුවන්. නැත්නම් අනවශ්‍ය බඩු ගන්න ගියාම එතන වෙන්නේ නිකම්ම මුදල් නාස්තියක් විතරයි. ඉතින් සාමාන්‍යයෙන් කෘතිම මල් ස්වභාවික මල් ගනිද්දී යම් ලිමිට් එකක් තියාගන්න ඕනේ. කිචන් අයිටම්ස් ගනිද්දී ඒ විදිහට යම් ලිමිට් එකක් තියාගන්න ඕනේ. මොකද නැත්නම් වෙන්නේ එතෙන්දී අපි හැමදාම දකින දේ ගන්න ගියොත් ඇත්තටම අනවශ්‍ය වියදමක් තමයි යන්නේ. අපිට කීයක්වත් ඉතුරු කරගන්න වෙන්නේ නැහැ. ඉතින් බඩු ගේන්න යන හැමදාම ගෙදරට කිචන් අයිටම්ස් ගන්නේ නැතිව මාසෙට එක දවසක් යොදා ගන්න පුළුවන්. මේ මාසේ මම ඔන්න රුපියල් 5000ක් ගන්නවා. එහෙම නැත්නම් හැම මාසෙම යම් මුදලක් එකතු කරලා මාස 5කට සැරයක් කිචන් අයිටම්ස් ගන්න පුළුවන්. එතකොට මුදල් නාස්තියක් එතන වෙන්නේ නැහැ. පොළට ගියාම මල් පෙළ විකුණනව දැක්කම ඇත්තට මම උනත් කාන්දමක් වගේ එතෙන්ට ඇදෙනවා. ඒ කියන්නේ අපිට රෙදි ගන්න ගියත් ඒත් එහෙමයි. රෙදි ගන්න ගියත් විශේෂයෙන් ගෘහණිය ගෑනු අය ගෑනු ළමයි ඉතින් රෙදි ගන්න හරිම ආසයි. මාසෙන් මාසෙට උනත් ගන්න හිතනවා. ඉතින් අපි ඒකත් ලිමිට් ඇතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔන්ලයින් shopping කරද්දී හැමදාම කඩෙන් කන්නේ නැතුව අපි සතියකට සැරයක්වත් කඩෙන් කන්න ලේස්ති වුණොත් දකින ඇඳුම් වගේම නොසැලකිලිමත් කමින් අපි මුදල් නාස්ති කරගන්න අවස්ථා තියෙනවා. මේ විදියට අර පරිස්සමින් ඉතිරි කළොත් මාසෙටම අපිට රුපියල් 10000ක් පමණ ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. අපි අර පරිස්සමින් ඉතුරු කරගත්තොත් ඒ මුදලින් අපිට ප්‍රයෝජනවත් දෙයක් කරන්න පුළුවන්. යම් අරමුණක් තියාගෙන මේකෙන් කරන්න පුළුවන්. යම් කිසි ගෘහ උපකරණයක් ගන්න, ඒ වගේම ගේ හදා ගන්න, ඉඩමක් ගන්න, ඒ වගේ විවිධ විදියට අපිට මේක ඒ වගේම ෆික්ස් ඩිපොසිට් එකක් දාගෙන අපිට මුදල්
ඉතුරු කරන්න පුළුවන් වෙනවා. ඒකයි මං කියන්නේ හැමදේම අපි ලිමිට් ඇතිව වියදම් කරලා හැම කාරණයකදීම අපි වැඩිපුර ඉතිරි කරලා අනිත් කොටසෙන් අත්‍යවශ්‍ය වියදම් කරගෙන අත්‍යවශ්‍ය නොවන දේවල් වලට ඒක ඒ විදිහට වියදම් කරන්න අපි පුරුදු වුණොත් ඇත්තටම අපිට දන්නේම නැතුව අවුරුද්දකදී ලොකු මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. එතකොට යම් දෙයකට ඵලදායී විදිහට මේ මුදල් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. නැත්නම් අපි කිසිම ඉවක් බවක් නැතිව කාලා බීලා ඇඳලා shopping කරලා එහෙම කරලා මුදල් නාස්ති කරගන්නවා. ඉතින් මට හිතෙනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා යම් දෙයක් ඉගෙන ගත්තා කියලා. ඉතින් ඔයාලට සුබ දවසක් සුබ අනාගතයක් කියලා අදට මම නවතිනවා. ස්තුතියි.